හැබැයි ඉතින් ඊළඟට උඹලා හැත්වියන් ඊළඟට උඹේ එක මම ඔන්න ඉතින් මංගලම් සීසන් 2 පටන් ගත්තා. කෙන්දන් යන්නම් රන්මල් මාලා දාලා මදර් දැන් ඉතින් කොහොම හරි ඔයාගේ ඩ්‍රීම් එක සක්සස් වුණා එහෙනම් ඈ මොකක් නෑ ඉතින් මං කිව්වේ කොහොම හරි ඉතින් දැන් ඔයාගේ හීනේ සැබෑ වුණානේ දැන් හැපිද මගේ අම්මා පල්ල පුතේ මට දැන් තමයි පුදුම සතුටක් දැනෙන්නේ හිතට හැබැයි ඉතින් ඊළඟට උඹලා හැත්වියන් ඊළඟට උඹේ එක මම ඔන්න ඉතින් මංගලම් සීසන් 2 පටන් ගත්තා. අනේ මදර් මේ ක්‍රේසි නම් කියවන්න එපා හරිද? මට ඉතින් ඔය කොහමත් බබා කොටපු විදියට කොහේ හරි ස්වීට් ඒන්ජල් කෙනෙක් ඉන්නවා නම් ඉතින් සෙට් වෙයි. ඕවට මදර් හදිසි වෙන්න හොඳ නැහැ. යකෝ හදිස්සියේ වයසට ගියන් පස්සේ කල් හද බඳින්නද? මේ ඒක නෙමෙයි. උඹ කොහොමද ඊයේ සර්රුත් එක්ක අතුරුදහන් උනේ? මම දන්නද මදර් ඉතින් අර ඉතින් අඩු වැඩිය පුරවන්න ඉතින් කම්මෙන් ගෝ තමයි මේ ලොකු බ්‍රදර් ඉතින් ඊයේ ෆුල් ඩියුටියට බහලා හිටියේ දැක්කනේ ඔයා අඩු වැඩිය නෙමෙයි උඹ සෑහෙන වෙලාවක් ඉතින් හිටියේ නෑ සර්රුත් එක්කම මට ඇත්ත කියපන් උඹ මොකක් හරි දහජරා බොන්න නේද ගියේ මේ මං මදරට ඇත්තම තෙල් කරන්නම් හැබැයි මදර් ඔන්න බයින්ඩ බෑ මම මේ මදරට කියන්නේ ෆුල් ට්‍රූත් ස්ටෝරිය මදරට කියන්න මදර් මේ අපේ කෙවින් බොස් මැරී කරන්න ඉන්න මැඩම් අපේ විලේජ් එකට ආවන් යකෝ ගෙදර එක්කන් එන්න එපා ඉතින් ඔන්න ඉතින් මදරුත් බනානා ෆ්ලවර් එකක් කතා කරනවානේ ඒ මැඩම්ගේ පුංචි විල්ලුද ලෙග්ස් මේ පොළවේ ටච් කරන්නවත් හොඳ නැහැ කළු වෙනවා අනික අපේ ගෙදර වෙඩින් එකක් යන ASCII එයාලට ඉන්වයිට් නොකර එයාලා ඇඩ්මිට් වෙයිද අපේ හෝම් එකට ඉතින් මායි අපේ කෙවින් බොසුයි මගට ගිහිල්ලා මගදීම සංග්‍රහ සත්කාර කළා රිටර්න් ටිකට් එකක් දීලා එතනින්ම ඒගොල්ලන්ගේ හෝම් එකට ඇඩ්මිට් කරා ඒකයි උනේ ඒක මිසක් මං ඒත් බැලුවා එකපාරට කොහෙද මේ අතුරුදහන් වුනේ කියලා ඒකයි